හිතන්නේ මේ පාර මැතිවරණයේදී මිනිස්සුන්ට විශේෂ තීරණ කීපයක් ගන්න වෙනවා. පහුගිය අවුරුදු 40 කාලය තුල මිනිස්සු දේශපාලන පක්ෂ පස්සෙන් ගියා පක්ෂ කීපයකට ඡන්ද දුන්නා. දැන් පහුගිය ජනවාරි 8 වෙනිදා විශේෂ වෙනසක් සිද්ධ වුණා. ඒ වෙනස සිද්ධ කරේ ඇත්තටම මේ රටේ විශාල වෙනසක් ඇති කිරීම සඳහායි. ඒ වෙනස ඇති කිරීම සිද්ධ වීමට මූලික අඩිතාලම දැම්මේ ඇත්තටම මේ රටේ වෙනසක් අවශ්‍ය වුණේ අපි බලපුවාම මේ රට පහුගිය අවුරුදු 40 කාලය තුල පාලනය කරේ ප්‍රධාන පක්ෂ දෙකක්. මේ පක්ෂ දෙක විසින් කරපු දේවල් වලට මිනිස්සු වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. ඇත්තටම බැලුවොත් අපි පහුගිය කාලේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඡන්දය දීලා එතුමාව පත් කරගන්න මූලිකව කටයුතු කළේ වැඩි වශයෙන්ම ඡන්දය නොදෙන පිරිස් පවා එකතු වෙලා තමයි එතුමාව බලයට පත් කරගත්තේ. මම හිතන්නේ අපි බැලුවොත් ඔය සමහර වෙලාවට ඡන්දේ ගමට ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඡන්දෙ දෙන්න කියලා විශේෂයෙන්ම කියපු උදවිය හුඟක් වෙලාවට UMP එකවත් එහෙම නැත්නම් වෙනත් මේ පවතිච්ච ශ්‍රී ලංකාවේ කැඩිච්චා පිටසකටත් වැඩිය ඇත්තටම එතුමාව බලයට ගෙන්න මූලිකව කටයුතු කළේ මේ රටේ වෙනසක් බලාපොරොත්තු ජනතාව. මම කෙලින්ම කතා කරන්න පුළුවන් මට මගේ දේශපාලනයේ පසුබිම ඇත්ත වශයෙන්ම මම පහුගිය කාලය තුල ඡන්දේ පාවිච්චි කිරීමේදී එක් පක්ෂයකට කොටු වෙලා හිටපු පුද්ගලයෙක් නෙමෙයි. නමුත් විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී කියනවා පැවති අවුරුදු 40 කාලය තුල රට පාලනය කරපු කිසිම පක්ෂයක් මේ රටේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැහැ. පහුගිය කාලය ඇතුළත අපිට හිතා ගන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණේ කාර්යභාරය මොකක්ද කියන එක. ඒගොල්ලෝ හැසිරිච්ච ආකාරය. ඒ වගේම මෙවර මැතිවරණයට ඉදිරිපත් කරලා තියෙන පුද්ගලයෝ ගැන විශේෂයෙන් අපිට සලකලා බලන්න පුළුවන්. ඊට අමතරව ඒගොල්ලෝ පහුගිය කාලය තුළත කොහොමද ක්‍රියාත්මක වුණේ කියන එක. ඒක ටිකක් වැදගත් වෙනවා. එතකොට දැනට පාවෙන ඡන්ද හෝ මගේ දේශපාලන මගේ පිළිගැනීම අනුව මට විශේෂයෙන් කියන්න පුළුවන් ඇත්තටම මම මේ පාර තුන්වෙනි පාර්ශවයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ තෝරගන්නවා කියන එක ඒගොල්ලන්ට ඡන්දේ පාවිච්චි කරා.